මාරුවෙන් වගේ ඉන්නේ පරයියා. අපි බලමු අල්ලලා කුස්ස ගහලාද නැද්ද කියලා. තියෙනවා පොඩ්ඩක් තට්ටු එහෙම පොඩ්ඩක් අකුලන් වගේ තටුත් එහෙම මෙහෙම කැඩිලා. එහෙම තමයි ඉන්නේ. මචං ඊ පරයි හතරක් පෙන්නුවා උදේ දවල් වෙනකම් බැස්සේ නැහැ. උගුස්සොත් ඇවිල්ලා හිටියා උගුස්සන්ට බය වෙලා දෙන්නේ පාත් කරා උන් දෙන්න පාත් කරද්දි එකිට නා උගුස්සා ගැහුවා මම දැක්කා. ගහලා අරන් යනවා මම දැක්කා. උඩ දෙන්නෙක් ඉතුරුනා මචං උන් දෙන්නයි එකයි හවස බැස්සේ අනික බැස්සේ නැහැ. දැන් මේ අද උදේ අනිත් එක ඇවිල්ලා ඉන්නවා. මම පරයියව නම් අල්ලගත්තා. පේනවා ඇති පරයියට සතා ගහලා තියෙනවා. සතා ගහලා ඒ වුණාට මේ සතාගෙන් අතෑරලා තියෙනවා. දැන් ගෙදෙට්ට එල්ල අද බැස්සේ. අද බැස්ස කියන්නේ අද සතා ගෙදර ආවේ. ඊයේ හවස් වෙනකම් බැලුවා ආවේ නෑ. මං හිතුවා මූටත් ගහන්න ඇති කියලා උඩදී ගහලා තියෙනවා මචං. ගැහුවට පේනවා ඇතිනේ පේනවනේ. හරියටම පේනවද නැහැ මේ. ගැහුවට මේ වැදිලා අතෑරලා තියෙන්නේ. මට හිතුණා සතා උදේ ඇවිල්ලා මේ නිකන් ඇවිදිද්දි නිකන් සතා පොර ගැහුවට මචං ඌගේ බස්තියට නම් යනවා හොයාගෙන. සතා ගැහුවා ඒ අමාරුවට වඩා බක්කිය හොයාගන්න ගේමක් දෙනවා. සතා මචං දැන් මූට ඉතින් බෙහෙත් ටිකක් දාන්න ඕන. මම හිතුවේ නෑ සතා එයි කියලාද. හිතුවා ඊයේ ගහන්නම ඇති කියලා. ගැහුවට වෙලාවට ඉතින් වැදිලා අතෑරිලා මචං. ඔහොම තමයි ඉතින් මචං පරයි කොච්චර ආසාවෙන් හැදුවත් උඩ පන්නනෝ වැඩි කල් තියාගන්න බෑ අපිට. උඩ පැන්නුවට පස්සේ පරයි අපේ නෙමෙයි ඉතින් ගෙදර බහිනකන් ආයේ ෂුවර් කරන්න බෑ ගෙදර ඉද නැද්ද කියලා. මෙන්න මේ හරි ඇස්සුදු අලුවෙක් පන්න හිටියා මම. මේ බක්කී ඉන්නේ. ඌට ඊයේ ගැහුවා. ඌට නම් ගහලා අරන් යනවා මම දැක්ක. මූට නම් ගහනවා දැක්කේ නෑ මම. බැස්සේ නැති වුණාම මං හිතුවා මේ උඩදිවත් ගහන්න ඇති කියලා. ඒත් ඉතින් අද ඇවිල්ලා ඉතින් ඒකත් ඉතින් වෙලාව තමයි. තියෙනවා පොඩ්ඩක් තට්ටු එහෙම පොඩ්ඩක් අකුලන් වගේ තටුත් එහෙම මෙහෙම කැඩිලා. එහෙම තමයි ඉන්නේ. මොනව කරන්නද ඉතින්? දැන් ඉතින් කහ ටිකකුයි පොල් තෙල් ටිකකුයි කලවම් කරලා ගාලා එහෙම උගේ තුවාලේ ගන්න ඕනේ. ඒතකොට ඉක්මනට හොඳ වෙනවා. ආයෙත් ටික දවසක් යනවා ඌ නම් පන්නන්න හම්බෙන්නේ නැහැ. ඊ ආවමජ උගුසු 3-4 දිනෙන්න කැරක් හිටියා දවල් වෙද්දි. දෙන්නෙක් බය වුණා. දෙන්නෙක් බය වුණ පාර උන් දෙන්න පාත් කරා. පාත් කරද්දි එකෙක් නිකන් ගස් මට්ටම් පාත් කරද්දිම උගුස් ඇවිල්ලා එකෙක්ට ගහගෙන අරන් ගියා. මුන් දෙන්න බැස්සේ නෑ මචං. අනිත් එක හවස බැස්සා. මූ ඊට පස්සේ ආවෙම නෑ දැක්කෙත් නෑ. මං හිතුවා හරි උටත් ගහලා තමා කියලා. වෙලාවට ඉතින් ඇවිල්ලාද මම මේ දැන් නැගිටලා එළියට ඇවිල්ලා බලද්දි ඌ විතරක් ඉන්නවා එළියේ. මට හිතුණා ඇවිදින විදිහට තා ගහලා තමා කියලා. තටු එහෙමත් වෙලා අකුලන් ඉන්නේ. සෙට් වෙලත් නෑ මචං තාම නාම්බ. සෙට් කරන්න ගියෙත් නෑ. ඔහොම තියාගෙන හිටියා පන්න. පැය 5ක් විතර ඉන්නවා. දැන් ඊයේ මාස ඊට වඩා හිටියා. එන්දට නම් නෝමල් පැන්නුවම පැය 5ක් වගේ තමයි 4 දෙනා ඉන්නේ. ඊ 8ට විතර පැන්නුවාම 2 වෙද්දිත් බහින්න හිතක් තිබ්බේ නෑ. උඩම තමයි හිටියේ. උගුස්සුත් කැරකුණා. ඊපස්සේ 3 විතර වෙද්දි නම් අනිත් තුන් ටික බැස්සා. මූ හොයාගන්න නැති වුණා මචං. ඊට පස්සේ ඉතින් ආසාව අතහැරගත්ත පරయ్య ගැන. අද ඇවිල්ලා ඉතින් අවුලක් නැහැ. ඉතින් ඒකින්ද දැන් ඉතින් සත් දෙකක් තුනක් කොහොම තියාගෙන ඉන්නවා. මේ දවස් ටිකේ ආයේ පන්නන්නෙත් නැහැ මචං. මේ පන්නන්න බෑ කොහොමද පන්නපු ගමන් දවල් වෙන්න ඕනෙත් නැහැ. 10 11 වගේ වෙද්දි උගුස් වෙනවා.
ගුස්සාට පස්සේ මුම් බය වෙනවා බහින්නෙත් නෑ. යටින් පන්නන්නත් බෑ. යටින් පෙන්නොත් යට උන්ට ගහනවා. ඉන්න මේ දවස් ටිකේ පන්නන්න නැතුව දැන් කූඩුවටම දාලා තියෙනවා පරයි ටික. ඉතින් බෙටව ටිකක් ඉන්නවා තාම. විතර දාලා තියෙනවා මේ කූඩුවට මම තා පරේ ටිකක් දැම්මා. අර එක කූඩුවක් මේ සවුත් වෙලා ඒකට ගැරණි පයින්නවා. ඒකින්ද මම මේකට තව පරේ ටිකක් දැම්මා. පාකිස්තාන් වල විතරයිනේ මේක හිටියේ. තව පරේ ටිකක් දැම්මා මේ බිත්තර දාන්න හිටියේ මචං මේ දැන් තනින් තන හැමතැනම බිත්තර දාලා මුක්කු බිත්තර දාලා කියලා හොයාගන්න. මාර සීන්නේ දැන් මේ පාර බිත්තර රකින්න එකකුත් නැති හැමතැනම දාන උන් තාම බක්කි අල්ලගෙන නැහැ. අහුවෙච්ච තැන බිත්තර දානවා. අපරාධ ඉතින් කරන්න දෙයක් නැහැ බා. ඒක මේ අනිත් කූඩුවේ වහලෙන් මේ ගැරණි පයින්නවා. ඒ වහල හිටන හදන්නත් බෑ. මහ කූඩුව මම කූඩුව පෙන්නන්න. මුළු කූඩුවම ගලවලා තමයි කරන දෙයක් කරන්න වෙන්නේ. මේකින්න ගොඩක් ඒකින් මේකට දාපු ගොඩක් බිත්තර දාන්න ඉන්නේ. කොහොම බිත්තර දාලාද කියලා හොයාගන්න බෑ. මෙහෙම බිත්තර දාන්න ඉන්නේ. සෙට් එකක් දාන්න ඉන්නේ. මුන්දාපු බිත්තරක් දන්නෙත් නැහැ හොයන්න බෑ බං. අහුවෙන බක්කිය දාලා තියෙන දැන් අනිත් බිත්තරෙත් දාලා රකින්න තැන අනුව තමයි හොයාගන්න පුළුවන් වුණොත් හොයාගන්න හම්බෙන්නේ. මම අද මේ වීඩියෝ එකක් දාන්න කරන්නත් නෙමෙයි හිටියේ මේ අර පරේ ඇවිල්ලා හිටියනේ බං මේ. ඒ හින්දා එහෙම ඉතින් වීඩියෝ එකක් ගත්තා. කට්ටිය මේ පරේ පන්නන වීඩියෝ එකකුත් දාලා දාන්න කියලා ඉල්ලලා තිබ්බා. තව ටික දවසකින් දාන්නම් මචං මේ දවස්වල දාන්න බෑ මේ පන්නන්න බෑ උගුස් වෙනවා. තියෙනවනේ ඉතින් කරලා තියෙන දෙයක් උගුස් ඇවිල්ලා. පොඩ්ඩක් කවුලෙන් ඉන්නේ. දෙහෙත් අප්පෝලා දෙහෙත් ටිකක් දාන්න ඕන. ඒතකොට නම් ඔක දවසින් දෙකකින් හරියනවා. ඒ උනාට පන්නන්න බෑ මචං දෙන්න. දැන්වත් අනිවාර්යෙන් දැන් උගුස් ලයින් එකට හුරු වෙලා ඉන්නේ. පන්නපු ගමන් ටික වෙලාවකින් ඇවිල්ලා ගහලා අරන් යනවා. ටික දවසක් ගියාට පස්සේ ආයි පන්නන වීඩියෝ එකක් මම දෙන්න. මම වැඩි පන්නන්නේ නැහැ. උඩරිම 4ක් වගේ තමයි එකපාර පන්නන්නේ. මොකද වැඩි පාරේ ගෑනක් පෙන්නවම හරියට ටයිමින් එකක් බලා ගන්නත් බෑ. අනික ඕගුස්සෝ එහෙම ආවොත් උන්ට ඒතොර ලේසියෙන්ම ගැහුව හැකි. මම පාරේ රෑනම් මිද්දි ඔය 3-4 දිනක් ඉද්දි ගහන්න අමාරුයි පොඩ්ඩක් පන්නද්දි. නැත්තම් රෑනක් ඉද්දි ගුස් ඇවිල්ලා කොහෙන් ගැහුවත් වදිනවා. ඒක හින්දා තමයි මම මේ උඩම රෑනක් පන්නන්නේ නැත්තේ. හරි මචං එහෙනම් මම ආයෙ වීඩියෝ එකක් දාන්න.